අපි පටන් ගන්නවා ලබන සතියේ ඉතාම වැදගත් පාඩමක් අපේ සිලබස් එකේ තියෙනවා. මොකක්ද ඒ පාඩම? සත්ත්ව පාලනය. Animal husbandry. හරි. Animal husband නෙමෙයි. හරි. ලියමු නැත්තම් අපහාසයක් වෙනවන්නේ. හරි. සත්ත්ව පාලනය. ඉතින් නතර කරන්නේ animal husbandry. ඒකට අපේ සිලබස් එකේ යුනිට් 15 වෙනි යුනිට් එක. හරි. සත්ත්ව පාලනය කියන එක. එතකොට මෙතෙන්දී අපි විශේෂයෙන්ම මේ තියෙන විෂය කරුණු ටික හරි මේ තියෙන විෂය කරුණු ටික මෙන්න මෙහෙම පෙළගස්සලා අපි සාකච්ඡා කිරීම කරනවා. ඒ කියන්නේ මේ සත්ත්ව පාලනය ගොඩාක් අයට අමාරු වෙන්නේ හරි සත්ත්ව පාලනය ගොඩාක් අයට අමාරු වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. ඒකේ තියෙන මේ සම්බන්ධතාවය මුල මැද අග එකට කනෙක්ට් වෙන්නේ නැහැ. ඒකට කනෙක්ට් වෙන්නේ නැහැ. තැන් වලින් මාතෘකා කීපයක් කතා කරගෙන යනවා. හරි තැන් වලින් මාතෘකා කීපයක් කතා කරගෙන යනවා. එතකොට එහෙම කතා කරන්නේ නැතිව අපි මේක ටිකක් වෙනස් විදිහකට කියන්නේ මේක අර එකකට එකක් සම්බන්ධතාවයක් ඇතිවන විදිහට සාකච්ඡා කරගෙන යමු. එතන මේක ඉස්සෙල්ලාම තියෙන්නේ මේ සත්ත්ව පාලනයේ ඉස්සෙල්ලාම තියෙන්නේ අපිට ඉගෙන ගන්න සත්ත්ව නිෂ්පාදන වැඩි දියුණු කරන්නේ කොහොමද කියලා. පාලනයක් ගැන කතා කරන්න නෙමෙයි තියෙන්නේ. හරි සත්ත්ව නිෂ්පාදන කොහොමද වැඩි දියුණු කරන්නේ? ප්‍රවේණික සංයුතිය උසස් කරන්නේ කොහොමද? සතුන්ට හිතකර පරිසරය ලබා දෙන්නේ කොහොමද? මේ වගේ කාරණා. එතකොට හිතකර පරිසරය ලබා දීලා ප්‍රවේණික සංයුතිය උසස් කරලා හරි මොකද කරන්නේ? සත්ත්ව නිෂ්පාදන වැඩි දියුණු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම කරනවා. එතකොට එතෙන්දී මොනවද අපි මේ සතුන්ගේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය කරන්න. මේ සත්ත්ව පාලනයේදී මේ සතුන්ගේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය කරන්න විශේෂයෙන්ම මේ සතුන්ගේ ජීර්ණ පද්ධතිය ආහාර ජීර්ණ පද්ධති වල කොටස් සහ එහි ක්‍රියාකාරීත්වයන් මොනවාද කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කිරීම කරනවා. ඊට පස්සේ ආහාර ජීර්ණ පද්ධතිය වලට අමතරව අපි මොනවද මේගොල්ලන්ගේ මොනවද ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන සම්පූර්ණයෙන්ම අර ජීර්ණ ක්‍රියාවලිය සාකච්ඡා කිරීම කරනවා. එතෙන්දී හැබැයි මේ සෑම සතෙක්ගෙම නෙමෙයි තෝරාගත්ත සතුන් ටිකක්. ඒ කියන්නේ ගොවිපළ සතුන් උදාහරණයක් විදිහට ගවයා සහ කුකුලා. හරි ගවයාගේ සහ කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධති සම්බන්ධයෙන් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ආහාර ජීර්ණ පද්ධති සම්බන්ධ සහ ඒගොල්ලන් ක්‍රියාකාරීත්වය. ඒ නිසා මම ඔයගොල්ලන්ගේ වර්ක් බුක් එකක් ස්වරූපයෙන් තියරි නෝට් එක ලියලා තමයි සත්ත්ව පාලනය කරගෙන යන්නේ. මේ වගේ මුද්‍රණය කිරීමක් කරන්නේ නැතිව තියරි නෝට් එක ලියනවා අපි ක්‍රමානුකූලව. හරි ක්‍රමානුකූලව ලියන තියරි නෝට් එක ලියනකොට ටිකක් ලොකු මේ ප්‍රමාණයක් තියෙනවා මේ පාඩමේ. ඒ නිසා පොත හැදුවොත් එහෙම සාමාන්‍යයෙන් පිටු 150ක් විතර වගේ වෙනවා. හරි ඒක ලොකු පොතක්නේ. ඒ නිසා අපි ඒක කොටස් 3කට කඩලා තමයි ඔයගලන්ට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධාන කොටස් 3කට කඩා ගන්නවා මම. එක කොටසක් තමයි මේ සත්ත්ව නිෂ්පාදන වැඩි දියුණු කරන්නේ කොහොමද සහ සතුන්ගේ ජීර්ණ පද්ධති සහ එහි ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ගව පාලනය කැටල් මැනේජ්මන්ට් එක කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයෙන් කතා කරනවා. එතෙන්දී අපි සතුන්ගේ විශේෂයෙන්ම ගව පාලනය කරනකොට අපි ලස්සන chart එකක් හදා ගන්නවා. මොනවද මේ අද දවසේ ඉපදිච්ච වසුපැටවෙක් හරි අද දවසේ ඉපදිච්ච වසුපැටවෙක් කොහොමද අපි කිරි ලබා ගැනීම දක්වා පාලනය කිරීම කරන්නේ. හරි කිරි ලබා ගැනීම දක්වා පාලනය කිරීම කරන්නේ. ඒක හරි ලස්සන කතාවක්. හරි ඒ කියන්නේ කුඩා කාලේදී පැටවු කාලයේ කොහොමද පාලනය කිරීම කරන්නේ. හරි එතකොට වසරක් විතර වගේ ගත වෙනකොට ඒ පැටවා ගැහැණු සතෙක් නම් මොකෙක් බවට පත් වෙනවද? නෑම්බියක් බවට පත් වෙනවා. හරි
එතකොට නෑම්බියන් පාලනය ලේසි වැඩක් නෙමෙයි. හරි. ඒ නිසා නෑම්බියන් පාලනය කොහොමද කරන්නේ? ඊට පස්සේ පිරිමි සතුන් පාලනය ගැන ලොකුවට කතා කරන්නේ. ඒගොල්ලොත් අවුරුද්දක් විතර වගේ යනකොට නාම්බෙක් බවට පත් වෙනවා නේද? හරි. හැබැයි ඒක අපි සාකච්ඡා කිරීමක් කරන්නේ. හරි. එතකොට මේ නෑම්බියන් පාලනයේදී කියන්නේ යෞවනෝද්භාවයකට පත් වුණු එළදෙනක්. හරි. යෞවනෝද්භාවයකට පත් වුණු එළදෙනක් කොහොමද පැටව ලබා ගැනීම දක්වා පාලනය කිරීම කරන්නේ? එතෙන්දී අපිට සිද්ධ වෙනවා මේ එළදෙනගේ ප්‍රජනක පද්ධතිය ගැන ඉගෙන ගන්න. ඒ නිසා මේ ප්‍රජනක පද්ධතියේ සියලු කොටස් ගැන අපි අවධානය යොමු කරනවා. හරි. මේ ප්‍රජනක පද්ධතිය ගැන ඉගෙනගෙන ඒ ක්‍රියාකාරීත්වය ගැනත් බලනවා. මද චක්‍රය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. හරි. මද චක්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරනවා. කරලා ඉවරලා මොකද කරන්නේ? අපිට ඕන වෙලාවේදී පැටවෙක් හදා ගන්නවා. හරි. ඒකට අපි භාවිතා කරනවා මොකද්ද? කෘත්‍රිම සිංචනය කියන ක්‍රියාදාමය. ඒ නිසා කෘත්‍රිම සිංචනය කොහොමද කරන්නේ කියලා අපිට බලන්න තියෙනවා. කොහොමද කෘත්‍රිම සිංචන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ? ලංකාවේ කොහොමද මේ වැඩේ වෙන්නේ? මූලික පියවර 5ක් ඔස්සේ කෘත්‍රිම සිංචන ක්‍රියාදාමය අපි ඉගෙන ගන්නවා. තව වැදගත් පිළිවෙලක්. ඊට පස්සේ ඒකේ වාසිය අවාසි බලලා කොහොම හරි ගැප්ගත් දෙනක් බවට පත් කරනවා අපේ නෑම්බියව. ලේසි නේ. හරි. එතකොට මේ ගැප්ගත් දින 285ක් යනකම් කොහොමද අපි පාලනය කිරීම කරන්නේ? ගැප් දෙනුන් පාලනය කොහොමද කරන්නේ? හරි. දින 285ක් යනකොට පැටවෙක් ප්‍රසූතියකට ලක් වෙනවා. ඒ පැටවෙක් ප්‍රසූති වුණාට පස්සේ හරි පැටවෙක් ප්‍රසූති වුණාට පස්සේ උන් අපිට අවශ්‍ය වැඩේ වෙනවා. මොකද අපිට අවශ්‍ය වැඩේ පැටවෙක් හදාගන්න එකද නෑ. එළදෙනට කිරි එරෙනවා. හරි. ඒ නිසා අපිට ඕන වෙන්නේ එළ කිරි ගන්න. ඒ නිසා අන්න පළවෙනි දින 5 තුල ස්‍රාව වෙන කිරි ටික අපි අයින් කළා. ඊට පස්සේ අපි කිරි දෙවීම කරනවා. එතකොට එතෙන්දී අපිට අවබෝධයක් තියෙන්න ඕනේ ශීරණ පද්ධතිය සම්බන්ධයෙන්. ඒ නිසා එළදෙනගේ ශීරණ පද්ධතිය ගැන කතා කරනවා. හරි. ඊට පස්සේ ශීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ පියවර දෙකකින් කතා කරනවා. කිරි එරීම සහ කිරි ස්‍රාවය වීම. පියවර දෙකකින් කතා කරනවා. හරි. ශීරණ පද්ධතියේ කොටස් ටික කිරි එරීම වෙන්නේ කොහොමද? කිරි ස්‍රාවය වෙන්නේ කොහොමද? ඉතින් මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ওই කිරි ටික හැදුනට වැඩක් නැහැ. එළියට ගන්න ක්‍රමයක් තියෙන්න බෑ. ඒ නිසා කොහොමද අතින් කිරි දොවන්නේ? හරි. ඒ නිසා ඒකත් අපි නේද? අධ්‍යයනය කරනවා, ප්‍රැක්ටිස් කරනවා කියන්න බෑනේ නේද? අධ්‍යයනය කරනවා. හරි. අධ්‍යයනය උඩ ඔයගලන්ට පුළුවන් නම් එළදෙනක් එක්කගෙන ඉන්න අපිට කියලා දෙන්න පුළුවන්. හරි. ඔය ටවුන් එකේම ඉන්නේ ඔය මොනවද? දඩාවතේ යන එළදෙන්නු නේද? හරි. එක්කගෙන එන්න පුළුවන් නම් කියලා දෙන්න පුළුවන් කොහොමද කිරි දොවන්නේ කියලා. අතින් කිරි දෙවීම. හරි. ඊට පස්සේ මේ ඒක එච්චර සාර්ථක ක්‍රමයක් නොවන නිසා අපි මැෂින් භාවිතා කළා, උපකරණ භාවිතා කළා කොහොමද කිරි දොවන්නේ කියලා ඉගෙන ගන්නවා. හරි. උපකරණ භාවිතයෙන් කොහොමද කිරි දොවන්නේ? ඊට පස්සේ ඒ කිරි දෙවීමෙන් පස්සේ ඒ කිරි ගැන අපි ඉගෙන ගන්නවා. කිරිවල සංයුතිය, කිරිවල ගුණාත්මක භාවය, ගුණාත්මක භාවයට කරන පරීක්ෂණ, හරි කිරි බාල කරන්නේ කොහොමද? අන්න එහෙම එළ කිරි ගැන නේද? එළ කිරි වගේ ඉගෙන ගන්න තියෙනවා. ලොකු කතාවක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේ කොටස ඉවරුනහම ඔයගලන්ට බය නැතුව හරි බය නැතුව නේද? කියන්න පුළුවන් මොකද්ද? මොකද්ද කියන්න පුළුවන්? හරි. ඕන වෙලාවකට මට එළ දෙනක් දෙන්න. හරි මම නඩත්තු කරලා දෙන්නම් කිරි ලබා ගන්නාත් එක්ක. ඒ හැකියාව වෙනවා ඔයගලන්ට. කොච්චර වටිනවද බලන්නකෝ නේද? හරි. ඒ ලෙවල් කරන වයසේදම එළ දෙනක් නඩත්තු කරන්න පුළුවන් කියලා කියන එක නේද? හරි. කිරි ලබා ගන්නාත් එක්ක ඒ හැකියාව වෙනවා. ඒ කියන්නේ මේ දැනුම අපි ගන්නවා. ඒ දැනුම ගන්නවා සත්ත්ව පාලනයේදී. හරි. මේ වයසෙම ඔයගලන්ට ඒ හැකියාව ලැබෙනවා. හරි. දාන්න පුළුවන්. ඔයගලගේ ක්වොලිෆිකේෂන් නැත්නම් ක්වොලිෆිකේෂන් කියන්න බෑ වට නේද? හරි. එක්ස්පීරියන්ස් විදියට. හරි. ඊට පස්සේ එතනින් අපි නතර වෙන්නේ ගව පාලනය එතනින් නතර කරගෙන ඊට පස්සේ අපි යනවා කුකුළු පාලනයට. කුකුළු පාලනය අපි කොටස් දෙකකට බෙදා ගන්නවා. එකක් තමයි බිත්තර දමන කිකිලි පැටවුන් පාලනය සහ බ්‍රොයිලර් සතුන් පාලනය. බිත්තර දමන කිකිලි පැටවුන් පාලනය කියන එක හරි ලස්සනයි. ඒකට හේතුව අපිට අවසානයේදී ගන්න තියෙන ප්‍රොඩක්ට් එක බිත්තරයක්. හරි. ඒ නිසා අපි කොහොමද මේ බිත්තරයක් ගන්න දිනක් වයසේදී කිකිලි පැටවා පාලනය කරන්නේ මාස සාමාන්‍යයෙන් 18ක් 22ක් යනකොට පළවෙනි බිත්තරේ දානවා. හරි. මේ දිනක් වයසේ කිකිලි පැටව පළවෙනි බිත්තරේ දානවා මාස 18ක් 22ක් යනකොට. එතකන් අපි කොහොමද පාලනය කරන්නේ? ඒක තියෙන්නේ අපි
කොටස් තුනකට බෙදා ගන්නවා. එකක් තමයි පැටව් කාලයේ පාලනය කිරීම බ්‍රූඩ කාලය කියලා. බ්‍රූඩ කාලයේ පාලනය කරගන්නේ කොහොමද? ඊට පස්සේ වර්ධන අවධිය පාලනය කරගන්නේ කොහොමද? හරි. බ්‍රූඩ කාලය කොහොමද පාලනය කරගන්නේ? වර්ධන අවධිය කොහොමද පාලනය කරගන්නේ? ඊට පස්සේ බිත්තර දමන අවධිය කොහොමද පාලනය කරන්නේ? ඒක ගැන අපි කතා කරන්න තියෙනවා. බිත්තර දමන අවධිය පාලනය. ලස්සන කතාවක් තියෙන එතකොට. හරි. එතකොට එතෙන්දී අපි ආහාර ලබා දෙන විදිය, ඉඩකඩ ලබා දෙන විදිය, හරි. ඊළඟට කිකිලියට සිදු කරන හොට කැපීම වගේ ක්‍රියාකාරකම් කොහොමද කරන්නේ? හරි. ඒ වගේ දේවල් ගැන අපි සාකච්ඡා කිරීම කරනවා. ඊට පස්සේ අවසානයේදී ගුණාත්මක භාවයෙන් උසස් බිත්තරයක් අපි ගන්නවා මාස 18ත් 22ක් විතර වගේ කාලයක් ගත වෙනකොට. ලෝකයේ හොඳම බිත්තර නිෂ්පාදකයා කවුද? ගෝල්ඩන් කොමට්. දින වර්ෂයකට බිත්තර 305ක් විතර වගේ දානවා. ඒ නිසා අන්නේ බිත්තර නිෂ්පාදකයන් කොහොමද අපි ඇති කරන්නේ කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම කරනවා. ඉතින් කුකුලන් ඇති කරන ක්‍රමත් එක්ක. ඊට පස්සේ අපි බ්‍රොයිලර් සතුන් පාලනය. බ්‍රොයිලර් සතුන් පාලනය හරි සරලයි. ඒ හේතුව දින 35ක් 42ක් වගේ යනකොට දේහයේ උපරිම වර්ධනයකට ගේනවා. ඒ සඳහා අපි කොහොමද ඒගොල්ලන්ට ඉඩකඩ සපයන්නේ? කොහොමද ඒගොල්ලන්ට ආහාර සපයන්නේ? කොහොමද ඒගොල්ලන්ට උෂ්ණත්වය සපයන්නේ? කොහොමද ඒගොල්ලන්ට ආලෝකය සපයන්නේ? හරි. ජලය සපයන්නේ කොහොමද? අන්න ඒ වගේ සිදු කරන ප්‍රධාන පාලන ක්‍රියාවලිය 8ක් විතර වගේ ප්‍රමාණයකට බෙදලා අපි සාකච්ඡා කිරීම කරනවා. ඇත්තටම ওই ටික කතා කරලා වෙනකොට සත්ත්ව පාලනය 90%කින් ඉවරයි. සත්ත්ව පාලනය 90%කින් ඉවරයි. අවසාන මාතෘකාව තියෙන්නේ මොකද්ද? සත්ත්ව සෞඛ්‍ය කළමනාකරණය. සත්ත්ව සෞඛ්‍ය කළමනාකරණය කියලා කියන්නේ මේ සතුන්ට හැදෙන ලෙඩ රෝග කොහොමද පාලනය කරගන්නේ? ඒක කෙටි මාතෘකාවක්. ඒක ඉවර කරා කියලා කියන්නේ සත්ත්ව පාලනය ඉවර වෙනවා. ඒ නිසා අපි සත්ත්ව පාලනයේ පළමු කොටස විදියට සත්ත්ව පාලනයේ එක කොටස විදියට සාකච්ඡා කිරීම කරන සත්ත්ව නිෂ්පාදනයේ වැඩි දියුණු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. මේක කොටසෙන් අපි කතා කරන්නේ සත්ත්ව නිෂ්පාදනය වැඩි දියුණු කිරීම. වැඩි දියුණු කිරීම. ඊට අමතරව සතුන්ගේ ජීර්ණ ක්‍රියාවලිය නැත්නම් ජීර්ණ පද්ධති. සත්ත්ව අභිජනනයත් එන්නේ මේ වැඩි දියුණු කිරීම යටතේ. සත්ත්ව අභිජනනය. හරි. සත්ත්ව අභිජනනය මගේ නේද? හොඳ ගව ප්‍රභේද හදන්න පුළුවන්. අර AMS කියන ගව ප්‍රභේද සුනන්දනී. හරි. සුනන්දනී හිමත් හදලා තියෙනවා. හරි. ඊට පස්සේ දෙවනි කොටසෙන් අපි කතා කරනවා ගව පාලනයයි. හරි. ගව පාලනයයි. ඊට පස්සේ කුකුළු පාලනයයි. හරි. එතකොට මේ කුකුළු පාලනය කියන එක අපි බිත්තර දමන සහ මස් පිණිස නැත්නම් බ්‍රොයිලර් සතුන් පාලනය. බිත්තර දමන කිකිලි පැටවුන් ලේයර් මැනේජ්මන්ට් කියලා කියනවා. ඊට පස්සේ බිත්තර දමන කුකුළු පැටවුන් කිකිලි පැටවුන් පාලනය කියන්නේ ලේයර් මැනේජ්මන්ට් කියලා. බ්‍රොයිලර් සතුන් පාලනයට බ්‍රොයිලර් මැනේජ්මන්ට්. පොදුවේ අපි කියනවා කුකුළු පාලනයට පෝල්ට්‍රි මැනේජ්මන්ට්. කැටල් මැනේජ්මන්ට් සහ පෝල්ට්‍රි මැනේජ්මන්ට්. පොදුවේ කතා කරමු. ඒ ටික කතා කරනවා දෙක කොටසෙන්. ඊට පස්සේ මොනවද? තුන කොටස. ගව පාලනය සහ ඒ කොටස් ටික දෙවෙනි කොටසෙන්, තුන්වෙනි කොටසෙන් කුකුළු පාලනය. එහෙමයි යන්නේ. හරි. දෙවෙනි කොටසෙන් අපි ගව පාලනය සහ කිරි ආසිත ලොකු විස්තරයක් කතා කරනවා. ඊට පස්සේ තුන්වෙනි කොටසෙන් කුකුළු පාලනය, බිත්තර දමන සතුන් සහ බ්‍රොයිලර් සතුන් පාලනය, සත්ත්ව නිෂ්පාදන, සත්ත්ව සෞඛ්‍ය කළමනාකරණය ඔන්න ඔහොම තමයි කොටස් තුනකට බෙදලා තියෙන්නේ. හරි. ඔය විදිහට අපි සත්ත්ව පාලනය කියන පාඩම සාකච්ඡා කිරීම කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ හැමෝම මේ පාඩමෙන් විභාගයට තියෙන දායකත්වයේ ගොඩාක් වැඩි. හරි. රචනා ප්‍රශ්න දෙකක් විතර එනවා. ඊට අමතරව MCQ සාමාන්‍යයෙන් 5ක් 6ක් එනවා. හරි. විභාගද කොටසක් අනිවාර්යයි. එසේ විභාග පේපර් එකේ වැඩි ඉඩක් සත්ත්ව පාලනයට එකතු වෙලා තියෙනවා නැත්නම් වෙන් වෙලා තියෙනවා. හරි. ඒ නිසා මේ ඒකකයේ මොළේ ඉඳලා ඉතාල හොඳින් ඉගෙන ගමු. ඔයගොල්ලන්ට මේක ඉගෙන ගන්නට පස්සේ තේරෙයි මෙච්චර අමාරු ඒකකයක් නෙමෙයි මේක කියලා. හැබැයි ඒකට වැදගත් වෙන්නේ උගන්වන විදිහයි. මේක ගොඩාක් නේද? හරියට කරන්නේ ඇත්තටම අනනවා කියලා කියන්නේ තැන් තැන් වලින් කරන්නේ. තෝරාගත්ත මාතෘකාවට එකකට එකක් සම්බන්ධ නැතුව කරපුවාම මේක තේරෙන්නේ නැහැ. හරි.
ඒ නිසා අපි කාලය අරගෙන හරි කාලය අරගෙන වැඩි බරක් දීලා මේ පාඩම කරමු. මොකද හේතුව පේපර් එකටත් වැඩි බරක් එන නිසා. ඒකට අපි මේකෙදි වැඩි බරක් දෙන්න වෙනවා සත්ත්ව පාලනයට.